ඔන්න ඉතින් රොබින් හුඩ් 2025 TV series එකේ දෙවනි කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දෙවනි කොටසේ කතාවට යන්න ඉස්සර වෙලා පළමු කොටස ගැන ටිකක් මතක් කරනවා නම් පුංචි රොබර්ට් තමන්ගේ දෙමව්පියන්ගේ ආදරයත් එක්ක තරුණ වියට පාතබනවා. පුංචි කාලෙම තමන්ට මුණ ගැහුණ මැරියන් මේ වෙනකොට ලස්සන කුමාරිකාවක් වෙලා ඉවරයි. තමන්ගේ තාත්තගේ දරුණු වද හිංසා මැද වුණත් මැරියන් රොබර්ට්ට ආදරය කරනවා. ඒ වගේම නොකරපු වරදකට රොබර්ට්ගේ තාත්තා ලොක්ස්ලිවත් එල්ලලා මරනවා. මේ සිද්ධියත් එක්ක ලෙඩ ඇඳට වැටෙන එයාගේ අම්මත් රොබර්ට්ව තනි කරලා මේ ලෝකෙන් සදාටම සමුගන්නවා. ඒ මදිවට තමන් එක්ක සහෝදරයෙක් වගේ හිටපු විල්ද අමනාප වෙලා ලන්ඩන් වලට යනවා. මේ දේවල් වලින් අන්ත අසරණ වෙන රොබර්ට් මැරියන් එක ඈතකට ගිහිලා ජීවත් වෙන්න හිතුවත් දරුණු හන්ටින්ඩන්ට අහුවෙලා 99 ජීවිතේ බේරෙන්නේ මැරියන් එතන හිටපු නිසා. කොහොමවත් අන්තිමට මැරියන්ටත් රොබර්ට්ගෙන් ඈත් වෙලා ලන්ඩන් වලට යන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම හිතේ තද කරගෙන රොබර්ට් දුන්නෙන් විදලා පුරුදු පුහුණු වෙන්නේ ඒකේ උඩරිමයට යන ගම. කොටින්ම කියනවා නම් ඕනම ටාගට් එකක් මෙයාගේ දුන්නට යටත් වෙනවා. මේ අතර එක්තරා සිදුවීමක් නිසා රොබර්ට්ගේ ඉතාල පාරකින් කැප්ටන් ලෙෆොක්ස් මරණයට පත් වෙනවා. ඒක මහා දරුණු දෙයක ආරම්භයක් බව සටහන් කරමින් රොබර්ට් කැලේ ඇතුළට දුවලා යනවා. ඔන්න ඔය විදිහට පළවෙනි කොටස අවසන් වෙද්දී අපි යමු කතාවේ දෙවෙනි කොටසට. දෙවනි කොටස පටන් ගන්න ප්‍රිසිලා දකින තවත් නපුරු හීනෙකින්. මීට ඉස්සර වෙලත් මෙයා මේ වගේ නපුරු හීනයක් දැක්කනේ. ඒ හීනේ ඉතිරි කොටස විදියට මෙයා දකින්නේ ඒ විශාල ගහේ පාමුලින් මතුවෙන අතක්. ඒත් එක්කම මහරෑ හීනෙන් අවදි වෙන ප්‍රිසිලා දකින්නේ මන්දිරයේ ඇතුලේ තාත්තා ඇතුළු කට්ටිය කලබලෙන් පල්ලෙහාට දුවන සීන් එක. මේ වෙලාවේදී කැප්ටන්ගේ මල සිරුර අනිත් සෙබළුන් විසින් මන්දිරයේ දොරකඩට අරගෙන එනවා. මේ වෙච්ච දේ හිතාගන්න බැරුව පුදුම වෙන ෂෙරිෆ් ඒ සෙබළුන්ගෙන් අහන්නේ කොහොමද මේක වුනේ? කවුද කරේ කියලා. කැලේ ඇතුළේදී අපිට ලොක්ස්ලිගේ පුතාගෙන් ප්‍රහාරයක් කෙල්ල වුණා. ඒකෙන් තමයි කැප්ටන්ව නැති වුණේ කියලා ඒ සෙබළු කියනවා. ෂෙරිෆ්ගේ තරහ තව ටිකක් අවුස්සමින් ඒ සෙබළෙක් කියන්නේ ඌ තාත්තා වෙනුවෙන් අපෙන් පල්ලි ගන්න තමයි හදන්නේ කියලා. මේ අතරතුර රොබර්ට් කැලේ ඇතුළට දුවගෙන ගිහිල්ලා තිබහට දොලකින් වතුර බීගෙන යනවා. ඒ වෙලාවෙදී ගොඩ දේවතාවිය මෙයාට අඬ ගහනවා වගේ ඇහෙනවා. උදේ එළිය වැටිගෙන එද්දී කැප්ටන්ගේ සිවුර ළඟට එන ප්‍රිසිලා විස්තරය දැනගෙන දුක් වෙන්න ගන්නවා. ඒත් එක්කම ෂෙරිෆ් ඇතුළු සෙබළුන් කණ්ඩායම රොබර්ට්ව හොයාගෙන එයාගේ ගමට යනවා. හැබැයි මේ වෙනකොට රොබර්ට් එළල මරන්න ෂෙරිෆ් තීරණය කරලා ඉවරයි. රොබර්ට් හිටපු ගෙදරට ෂෙරිෆ් ඇතුළු කණ්ඩායම ගියත් එයා එතන නැති බව දැනගන්නවා. ඒ ගමේ හිටපු අල්වින් සහ එයාගේ පුද්ගලයන්ට ෂෙරිෆ් කියන්නේ ලොස්ලිගේ පුතා දැක්කොත් ඌ වහාම නොටින්හැම් වලට අරගෙන එන්න කියලා. රොබර්ට්ගේ අතින් මේ වගේ දරුණු දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා දැනගත්තු ගමේ පුද්ගලයෙක් ඒ බව රොබර්ට්ගේ මාමට එහෙම නැත්තම් ගැන්විල්ට කියන්න හිතාගෙන එතනින් පිටත් වෙනවා. ලොක්සිත් එක්ක යාළුවෙක් වගේ හිටපු අල්වින් හන්ටින්ටන් ඇතුළු කණ්ඩායමට ඔත්තු දෙන බව අල්වින් එක්ක ඉන්න මේ ගමේ මිනිස්සුවත් තාම දන්නේ නැහැ. ඒක නිසා ඒ මාමව හමු වෙන්න යන ගමනටත් අල්වින්වත් සම්බන්ධ කරගන්නවා. කැලේ ඇවිදගෙන යන රොබර්ට්ට මැරි ගෝඩන් මල් කීපයක් දකින්න ලැබෙනවා. ඒ මල කඩා ගන්න රොබර්ට්ට මැරියන්ව මතක් වෙනවා. එතන තියෙන කුඩා ගුහාවක් ඇතුළට යන රොබර්ට් තනියම කියාගන්නේ තාත්තේ මම මොකද්ද මේ කරගත්තේ කියලා. බෙල්ලේ දාගෙන හිටපු මාලේ අතින් අල්ලගෙන රොබර්ට් ගොඩ කියන දේවතාවියගෙන් ඉල්ලන්නේ මාව ආරක්ෂා කරන්න මට උදව් කරන්න කියලා. කැප්ටන් නැතිවීමත් එක්ක ලොකු කනස්සල්ලන් ඉන පිසිලා ළඟට මේ වෙලාවේදී එන්නේ කතාවේ තවත් වැදගත් චරිතයක් වෙන මිලාජ්. පිසිලාගේ ප්‍රධාන සේවකයෙක් වශයෙන්ුත් මෙයා කටයුතු කරනවා. රොබර්ට්ගේ සහ මැරියන්ගේ ආදර කතාව දන පිසිලා ඒ බව මිලාජ්ට කියනවා. ඔයා මැරිච්ච කැප්ටන් වෙනුවෙන් දුක් වෙනවා වගේ තමයි මේක දැනගත්තොත් මැරියනුත් රොබර්ට් වෙනුවෙන් ගොඩක් දුක් වෙයි. මොකද දැනටමත් රොබර්ට් මැරිලා වගේ තමයි කියලා. මිලාජ් මේ වගේ කතාවක් කියන්නේ විශාල සෙබළු පිරිසක් දැනටමත් ෂෙරිෆ් විසින් රොබර්ට්ට හොයන්න කැලෑවට යවලා තියෙන නිසා. රෑ බෝ වෙලා කැලේ ඇවිදගෙන යන රොබර්ට්ට ගිනි මැලයක් ගහගෙන ආහාර ගන්න තුන්දෙනෙක්ව හම්බ වෙනවා. මේ වෙනකොටත් කිසිම ආහාරයක් නැතිව බඩගින්න එන රොබර්ට් දුන්න දික් කළා කියන්නේ මම ඔයාලට කරදර කරන්නේ නැහැ. කැම ටිකක් විතරක් ඕන කියලා. ඒත් එක්කම ළඟ තිබුණ ආයුධ අතට ගන්න ඒ තුන්දෙනාත් රොබර්ට් එක්ක එකඟතාවයකට ඇවිල්ලා ආයුධ බිම තියනවා. ඉතින් මේ තුන්දෙනා එක කුසූපන් සහෝදරයන්. මේ ඉන්නේ රැල්ෆ්. මෙයා කෙල්ලෙක්. එතකොට මේ ඉන්නේ ඩ්‍රූ. මේ අනිත් සහෝදරයා තමයි හෙන්රි. මෙයා උපතින්ම ගොළුයි. හැබැයි කට්ටියගේ ඉරියව් වලින් දේවල් තේරුම් ගන්න මෙයාට පුළුවන්. රැල්ෆ් රොබර්ට්ගෙන් අහන්නේ ඔයාගේ අම්මයි තාත්තයි කොහෙද කියලා. මට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා කියන රොබර්ට් රැල්ෆ් කියන්නේ අපේ තාත්තා නැහැ අම්මා විතරයි ඉන්නේ කියලා. මේ තුන්දෙනා මේ විදියට කැලෑවට වෙලා ඉන්නේ ඉසබෙලා කියන ගෑනු ළමයෙකුට හෙන්රි කරපු නොබිනා වැඩක් නිසා ගමේ කට්ටියගෙන් මෙයාට දඬුවම් විදින සිද්ධ වෙයි කියලා හිතලා බයයි. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ මැරියන්ව රජමාලිගාවට එක්කගෙන යන්නේන මහරජිනගේ ප්‍රධාන සේවිකාව වන සෙලිව.
සෙලින් මේ වෙලාවේදී රජින වෙනුවෙන් සේවය කරන්න ඕන ආකාරය ගැන පැහැදිලි කරමින් මැරියන්ව එයාගේ කාමරයට එක්කගෙන යනවා. මේ අතරතුර කැලේට වෙලා ඉන රොබර්ට් රැල්ෆ්ට කියන්නේ මම ඔයාට දුන්නක් හදලා දීලා ඒකෙන් විඳින්න ඕන විදිය පුරුදු කරන්නම් කියලා. රාත්‍රී කාලේ උදා වෙලා ෂෙරිෆ්ගේ ළඟට එන ප්‍රිසිලා එයාට කියන්නේ උන් අල්ලගන්න එක ලේසි වෙන එකක් නැහැ. උන් අපි වගේ නෙවෙයි කැලේට බද්ධ වෙලා ඉන්න කට්ටියක් කියලා. කැලේ වුණත් කාටවත් සදහටම හැංගිලා ඉන්න බෑ කියලා ෂෙරිෆ් කියනවා. ලොස්ලිගේ පුතාට මේ වගේ දෙයක් කරන්න කොහොමද පුළුවන් වුනේ? විශේෂයෙන්ම අපේ හමුදාවේ කැප්ටන් කෙනෙක්ව කියන ප්‍රිසිලා තවදුරටත් කියන්නේ මේක අපේ නාමයට ලොකු අපහාසයක් කියලා. විවාහයට පෙර උඹ උත් එක හිටපු එක කොහොමද මගේ නමට අපහාසයක් වෙලා ඉවරයි කියලා ෂෙරිෆ් කියනවා. ටිකක් වෙලා නිශ්ශබ්ද වෙන ප්‍රිසිලා තාත්තට කියන්නේ ඌ ආලලා දෙන කෙනෙක්ට තෑගි මුදලක් දෙන්න අපි කටයුතු කරමු කියලා. ඔබ මට දැන් නියෝග දෙන්නත් වෙනවද කියන ෂෙරිෆ් අන්තිමට කියන්නේ මේ වෙනකොටත් මම ඒ ගැන හිතලා තමයි තියෙන්නේ කියලා. මේ අතරතුර රොබර්ට්ගේ මාමව මුණ ගැහෙන්න ගිය ගමේ පුද්ගලයා සහ අල්වින් සිද්ධ වෙච්ච භයානක සිදුවීම මෙයාට කියනවා. මිය ගිය කැප්ටන් සැක්සන් කෙනෙක් වුණා නම් ඔවුන් මේ වගේ විශාල සෙබළු පිරිසක් යොදවලා රොබර්ට්ව අත්අඩංගුවට ගන්න කටයුතු කරන එකක් නැහැ කියලා ඒ මිනිස්සයා කියනවා. ලොස්ලිගේ පුතාට ශාපයක් වැදිලා වගේ කියන අල්වින්ට මාම කියන්නේ ශාපයක් හැම විටම යන්නේ දුෂ්ට දුර්ජන මිනිසුන් හොයාගෙන කියලා. රොබර්ට් ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලාත් මාමා මේ වෙලාවේදී කියනවා. අපි එයාව හොයාගන්න ඕන කියන මේ දෙන්නට රොබර්ට්ගේ මාමා එහෙම නැත්නම් ගැම්වෙල් කියන්නේ උන්ගෙන් බේලා ජීවත් වෙන හැටි දන්නවනම් එයා කැලේම හිටපු දෙන් දෙවියන් ඔහුව ආරක්ෂා කරાવી කියලා. ෂෙරිෆ් ඇතුළු පිරිස එකතු වෙලා කැප්ටන්ගේ දේහයේ අවසන් කටයුතු කරනවා. මිල සහෝදරයෝ තුන්දෙනාත් එක්ක කැලේ ඉන රොබර්ට් රැල්ෆ්ට දුන්නෙන් කොහොමද හරියටම ඉලක්කයට විදින්නේ කියලා තමන්ගේ තාත්තා කියලා දුන්න විදියට උගන්වන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී පළමු ඊතලය නිවැරදිව ඉලක්කයට විද්දත් රැල්ෆ් විදින දෙවෙනි ඊතලය ඉලක්කය පහු කරගෙන ටිකක් ඈතට යනවා. ඒක නැවත අරගෙන එන්න හිතලා රැල්ෆ් ඉදිරියට යද්දී රොබර්ට්ව හොයාගෙන ආපු සෙබළු දෙන්නෙක් මෙයාව දැකලා අල්ලගන්න එනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන රොබර්ට් රැල්ෆ්ව පැනලා බේරගෙන දුන්නෙන් විදින්නේ එක සෙබළෙක්ගේ බෙල්ල කැපීගෙන යන්න. උන් අපිව මරන්න තමයි හදන්නේ. ඒක නිසා ඉක්මනටම මෙතනින් ඉවත් වෙමු කියලා ඒ සෙබළු දෙන ටිකක් දුරක් ගියත් ඊතල පාර වැදුණු සෙබළට ගොඩක් අමාරු වෙලා අශ්වගේ පිටෙන් බැහැලා ගහකට හේතු වෙනවා. මම ඔයාව එකගෙන යන්න ඉක්මනටම එන්නම් කියලා අනිත් කෙනා පිටත් වෙනවා. හැබැයි මේ සෙබළා එතනම මිය යනවා. මේ අතරතුර බිෂොප් හන්ටින්ව මුණ ගැහෙන්න එනවා. ඉතින් මේ බිෂොප් හන්ටින්ට කියන්නේ ලොක්ස්ලිගේ පුතා අල්ලලා දෙන කෙනෙක්ට ෂෙරිෆ් තෑගි මුදලක් දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒක නිසා ඔයා ඒකට කටයුතු කරන්න කියලා. ඒ කියන මුදල Tamanට කිසිසේත්ම ප්‍රමාණවත් එකක් නොවන බව කියන හන්ටින්ටන්ට බිෂොප් තවදුරටත් කියන්නේ ඔයා තමයි ලොක්ස්ව මරන්න කටයුතු කරලා ඒ වෙනුවෙන් පල්ලි ගන්න පුතෙක්ව බිහි කළේ කියලා. මට ඌව අල්ලන් ඇවිල්ලා දීලා තෑගි මුදලක් අවශ්‍ය නැහැ. මම දඩයමට එකතු වෙලා ඌව මල්ල දානවා කියලා හන්ටින්ටන් කියනවා. තවත් සෙබලෙක් රොබර්ට්ගේ අතින් මැරුණ පුවත දැනගන්න ෂෙරිෆ්ගේ ගෝලයෙක් අනබෙරයක් විදියට මිනිස්සුන්ට කියන්නේ මිනිමරු ලොක්ස්ලිගේ පුතා අල්ල දෙන කෙනෙකුට වටිනා තෑගි මුදලක් ලබා දෙනවා කියලා. මේ වෙලාවේදී එතන ඉන්න අර මැරුණ සෙබලත් එක්ක හිටපු අනිත් සෙබලා ඒ අසල ඉන්න කට්ටියට කියන්නේ ඌ මේ වෙලාවේදී ඉන්නේ බටහිර කඳු වැටිය කිට්ටුව කියලා. ඔන්න යාළුවනේ මේ වෙලාවේදී තමයි අපේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක් වන ජෝන් එහෙම නැත්නම් ලිටල් ජෝන්ව අපට පෙන්වන්නේ. ෂෙරිෆ් ලබා දෙන තෑගි මුදල ගන්න හිතාගෙන රොබර්ට්ව අල්ලගන්න ජෝන් එයාගේ බල්ලත් එක්ක කැලෑවේ බටහිර කඳු වැටිය තියෙන පැත්තට යනවා. තවදුරටත් ඒ හරිය ඉන්න එක තමන්ගේ ජීවිතයට අවදානමක් කියලා දැනෙන රොබර්ට් සහ මිලල් සහෝදරයෝ කැලෑවේ අනිත් පැත්තට ගමන් කරනවා. අපරාධකරුවන් කොටසක් කැලෑ වැදිලා පැනලා යන ගමන් තමයි ඉන්නේ. ඒක නිසා ෂෙරිෆ්ව උන්ව අල්ලගන්න ඉස්සර වෙලා අපි ගිහිල්ලා උන්ව අල්ලගන්න ඕන කියලා හන්ටින්ටන් තමන්ගේ පුතාලා දෙන්නට කියනවා. මැරියන් වගේම තමන්ගේ තාත්තා පිළිකුල් කරන මේ දෙන්නගෙන් ඇලෙප් තාත්තකින් අහන්නේ අර එළල මරපු කෙනාගේ පුතාද? එහෙනම් අපි ඒ බව මැරියන්ට කියමු කියලා. නැහැ එයා ඒ ගැන දැනගන්න ඕනේ නැහැ කියන තාත්තගෙන් ඇලෙප් නැවතත් අහන්නේ එයාගේ තාත්තගේ මරණයට ඔයත් සම්බන්ධ නිසා ඔයත් දැන් බය වෙලාද ඉන්නේ කියලා. මේ කතාවට තරහ යන හන්ටින්ටන් එයාගේ කම්බුලට ලොකු පහරක් එල්ල කරනවා. මම උඹවත් අත්හැරලා දානවා. උඹගේ නෝමන් කියන නාමෙත් මම අයින් කරනවා. ඊට පස්සේ බලමු උඹ මගෙන් කොහොමද ප්‍රශ්න කරන්නේ කියලා හන්ටින්ටන් ඇලෙප්ව තල්ලු කරලා දානවා. රොබර්ට් සහ මිලල් සහෝදරයෝ කැලෑවේ වෙනත් පැත්තකට ඉක්මනටම යන්න පටන් ගන්නවා. මේ අතරතුර මැරියන්ට විල්ව මුණ ගැහෙනවා. ඔයා මොනවද මෙහෙ කරන්න කියලා අහන මැරියන්ට විල් කියන්නේ මගේ තාත්තගේ තීරණයකට අනුව ජීවිතේ ඉදිරියට යනවා කියලා. එතකොට ඔයා කියලා අහන විල්ට මැරියන් කියන්නේ මමත් මගේ තාත්තගේ තීරණයකට අනුව ජීවිතේ පහළට යනවා කියලා. රොබ් ගැන විස්තර මොනවද කියලා මැරියන් අහනවා. එයා මට අන්තිමට හමු වෙලා සති 2ක් විතර වෙනවා. එතකොටත් එයා ලොකු තරහකින් සහ පාලනයක් නැති මිනිස්සෙක් විදියට තමයි හිටියේ කියලා විල් කියනවා.
ඔයාට මෙහිදී අලුත් මිතුරා මුණ ගැහෙවි. ඒක නිසා රොබ්ව අමතක කරන්න කාලේ හරි කියලා විල් මැරියන්ට කිව්වත් මැරියන් කියන්නේ ඒ කැලෑවත් එක්ක මම බැඳිලා ඉන්නේ. ඒක නිසා රොබ්ව හැමදාම මගේ මතකයේ ඉඳීවි කියලා. රොබර්ට්ව හොයාගෙන ෂෙරිෆ් සහ හන්ටින්ඩන් සෙබළුන් කණ්ඩායමක් එක්ක කැලෑව පැත්තට එනවා. ඒ වෙනකොට ජීවිතෙන් සමුරන් හිටපු අර බෙල්ලට රොබර්ට්ගේ ඊතලේ වැදුණු සෙබළගේ මාළු සිරුරලත් මෙයාලට හම්බ වෙනවා. කැලෑවේ බටහිර පැත්තට රොබර්ට් ඇතුළු කණ්ඩායම යන්න නැති කියලා හිතන ෂෙරිෆ් එතන ඉන්න සෙබළු කොටසක් නැගෙනහිර පැත්තෙනුත් තමන් ඇතුළු තවත් සෙබළු කොටසක් බටහිර පැත්තෙනුත් යන්න තීරණය කරන්නේ රොබර්ට්ව වට කරලා අල්ලගන්න හිතාගෙන. මේ කාලය ඇතුළත ලිටල් ජෝනුත් රොබර්ට්ව හොයාගෙන කැලේ සැරිසරනවා. ටික දුරක් දුවලා ගිහිල්ලා කැලේ ඇවිදගෙන යන රොබර්ට් කට්ටියට කියන්නේ දැන් අපි ටිකක් විවේක ගමු කියලා. රොබර්ට්ගේ දක්ෂතාවය සහ හැසිරීම දිහා බලාගෙන හිටපු රැල්ෆ් රොබර්ට්ගෙන් අහන්නේ ඔයා කවුද කියලා. ඔයා අතරමං වුණ දඩයක්කරුවෙක් නම් නෙවෙයි කියන රැල්ෆ්ට රොබර්ට් කියන්නේ ෂෙරිෆ් මාව හොයනවා කියලා. ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවත් රොබර්ට් ඒකට මුකුත් කියන්නේ නැහැ. අන්තිමට රැල්ෆ් කට්ටියට කියන්නේ හේතුව මොකක් වුණත් මේ කැලේට ඒකෙන් වැඩක් නැහැ කියලා. රොබර්ට්ලා ඇතුළු කණ්ඩායම ගිය දිශාව ඉව කරන බල්ල ඔස්සේ එයාලව හොයාගන්න ජෝන්ට පුළුවන් වෙනවා. රොබර්ට්ගේ ළඟට එන ජෝන් එයාලගෙන් අහන්නේ ලොස්ලි කියන්නේ කවුද කියලා. ලොස්ලි කියන්නේ මේ රොබර්ට් බව දැනගන්න ජෝන් මේ හතර දෙනත් එක්ක ෆයිට් කරනවා. තමන්ගේ ළඟ තිබුණ පිහියෙන් රැල්ෆ් ජෝන්ට ඇන්නත් රූ එයාගේ කඩුවෙන් ජෝන්ට ගැහුවත් ඒ පාරවල් දෙකටම ලිටල් ජෝන්ව මෙල්ල කරන්න බැරි වෙනවා. අන්තිමට රොබර්ට් තමන්ගේ කරට ගන්න ජෝන් අනිත් කට්ටියට කියන්නේ මට මුව ගිහින් දුන්නට පස්සේ ලොකු මුදලක් හම්බ වෙනවා. ඒක නිසා නිකන් උඹලා මේකට පැටලෙන්න එපා කියලා. කොහොමවත් මේ වෙනකොට රොබර්ට් ගැන පැහැදීමක් ඇති වෙලා ඉන රැල්ෆ් ජෝන්ට කියන්නේ එයාව නොටිම්හැම් වලට ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එතනින් කට් කළ අපිට නැවතත් පෙන්වන්නේ මැරියන් රජමාලිගාවේ රජිනගේ කාමරේ සකස් කරමින් ඉන සේවිකාවගෙන් ඒ දේවල් ඉගෙන ගන්න සීන් එක. ඒත් එක්කම රජින මාලිගාවට එනවා. ලොකු ගෞරවයකින් එයාව පිළිගනින්න කට්ටිය අතරින් අලුතෙන් ආපු මැරියන්ට ඉන්න කියලා අනිත් සේවකයන්ට එතනින් පිටත් වෙන්න කියලා රජින නියෝග කරනවා. රජිනක් විදියට රටේ වෙන හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න එයා මැරියන්ට කියන්නේ නොටින්හැම් වල ෂෙරිෆ් විදියට කටයුතු කරන්නෙත් රජතුමාගේ ඥාති සහෝදරයෙක් කියලා. ඒ ඥාතිකම නිසා තමයි එයා ඇහි ෂෙරිෆ් වුණේ කියලාත් රජින මේ වෙලාවේදී කියනවා. තමුන්ගේ තාත්තා වෙන හන්ටින්ඩන් ගැනත් මම හොඳට දන්නවා කියන රැජින මැරියන්ගෙන් අන්තිමට අහන්නේ ඔයා මෙහාට ආපු කාරණාව මොකක්ද කියලා දන්නවද කියලා. ඔබ තුමියට සේවය කරන්න කියලා මැරියන් කිව්වත් රැජින කියන්නේ මගේ සේවයට ඕන තරම් කට්ටිය හොයාගන්න පුළුවන්. හරි කමක් නැහැ. සියල්ලම නියම වෙලාවට ඔයාට දැනගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඉතින් යාළුවනේ ලිටල් ජෝන් රොබර්ට්වත් අරගෙන යද්දි ගොඩ කියන දේවතාවිය එයාගේ ඉස්සරහම මැවෙනවා. ඒකත් එක්ක හොඳටම බය වෙන ජෝන් රොබර්ට්ව එතන දාලා දුවන්න ගන්නවා. ගඟ මැදින් යද්දි වෙන මේ සිද්ධිය නිසා ඒ දෙන්න ගඟේ වැටෙනවා. ජෝන්ගේ ළඟට දුවගෙන යන රොබර්ට් නැවතත් එයාත් එක්ක ගහගන්න හැදුවත් වෙච්ච සිද්ධිය ජෝන් රොබර්ට්ට කියනවා. නැවතත් මිලර් සහෝදරයොත් එක්ක එකතු වෙන මේ දෙන්නගෙන් ජෝන් අර වෙලාවේදී Taman දැකපු ගොඩ කියන දේවතාවිය Taman කුඩා කාලෙදිත් දැකලා තියෙනවා කියලා කට්ටියට කියනවා. ඉතින් මේ ලිටල් ජෝන්ගේ තාත්තා මහා නපුරු මිනිස්සෙක්. එයාගේ කලින් කසාදේ දරුවන් දෙන්නෙකුත් මේ මිනිස්සයා මල්ල දාලා තියෙනවා. දවසක් හොඳටම බීගෙන ගෙදර ආපු මේ මිනිස්සයා ලිටල් ජෝන්ගේ අම්මට අමානුෂ ලෙස ගහලා මරන්න තමයි හදලා තියෙන්නේ. ඒ වෙලාවේ අම්මා ලිටල් ජෝන්ව ගෙදර එක්තරා තැනක හංගලා තමයි තිබිලා තියෙන්නේ. ඔන්න ඔය වෙලාවේදී තමයි ගොඩ කියන දේවතාවිය මෙයාගේ ළඟට ඇවිල්ලා මෙයාගේ අතට පිහියක් දීලා තියෙන්නේ. ඒ පිහියෙන් ජෝන් තාත්තව මල්ලා අම්මව බේරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒ වගේ තිරිසන් මිනිස්සු 10ක් විතර මල්ලා තියෙනවා. හැබැයි අද වෙනකනුත් කවුරුවත් ඒ ගැන දන්නේ නැහැ කියලා තමයි මෙයා කියන්නේ. කොහොමවත් අන්තිමට ලිටල් ජෝන් කියන්නේ ගොඩ එදා මගේ ළඟට ආවේ නැත්තම් අද වෙනකොට අම්මත් මාවත් මේ ලෝකේ නැති වෙන්න පුළුවන් කියලා. නෝමන් කැප්ටන් කෙනෙක් රොබර්ට් මැරුවා කියලා මේ වෙලාවේදී රැල්ෆ් ඇතුළු කට්ටිය දැනගන්නවා. ඒ වෙච්ච සිදුවීම පැහැදිලි කරන රොබ් උන් මගේ අහිංසක තාත්තා වෙලලා මැරුවා. ඒකෙන් මගේ අම්මවත් මට නැති වුණා. මගේ ගෙදරත් මට නැති වුණා කියන රොබර්ට් තමන්ගේ අතේ තියෙන මැරි ගෝඩන් මල දිහා බලාගෙන කියන්නේ මගේ මුළු ජීවිතේම මට නැති වුණා කියලා. ඉතින් ඔයාලට තේරෙනවනේ එයා ඒකෙන් අදහස් කරන්නේ මැරියන් ගැන කියලා. ඒ දේවල් නැවත මතක් වීමෙන් තවත් ආවේගශීලී වන රොබ් කට්ටියට කියන්නේ ෂෙරිෆ් හැම දෙයක්ම මගෙන් උදුරගත්තා. මම කැමති ඌව මැරණව දකින්න කියලා. පුදුමයෙන් වගේ රොබ් දිහා බලාගෙන හිටපු ජෝන් එයාට කියන්නේ ඔයාගේ ඇඟේ දුවන්නේ මේ කැලෑවේ හිටපු මහා බලගතු එඩ්රිගේ ලේ කියලා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ මේ කාලේ ඇතුළත හන්ටින්ඩන් එයාගේ පුතාලා දෙන්න සහ තවත් සෙබළුන් එක කැලේ රාත්‍රිය ගත කරන සීන් එක. මේ වෙනකොටත් ගොඩක් රෑ වෙලා තියෙන නිසා උදෙන්ම නැවත රොබර්ට්ව අල්ලගන්න යන්න හිතාගෙන මේ කට්ටිය ගිමන් හයිනවා. පාන්දර එළිය වැටිගෙන කාලේ ඇතුළත හන්ටින්ගේ පුතෙක් වන ඇරෝන් තනියම කාටත් හොරෙන් කැලේ ඇතුළට යනවා. එහෙම යන ඇරෝන්ට රොබර්ට්ලා ගහලා තිබුණ ගිනි මැල ඈතින් පේනවා.
ඒක දැකලා ඒ දිශාවට මෙයා යන්නේ රොබර්ට්ව අල්ලගන්න හිතාගෙන. පාන්දර අවදි වෙන ඇලෙප් තාත්තව නැගිට්ටවල කියන්නේ ඇරොන් පේන්න නැහැ කියලා. ඔහු අනිවාර්යයෙන්ම රොබර්ට්ව හොයාගෙන යන්න ඇති කියන හන්ටින්ඩන් අනිත් සෙබළුත් එක්ක ඇරොන්ව ගියපු පැත්තට යනවා. කවුරු හරි තමන් ඉන්න පැත්තට එනවා කියලා දැනන රොබර්ට් අනිත් කට්ටියත් කතා කරගෙන එතනින් පිටත් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ජෝන්ගේ බල්ලා ඇරොන් දුන්නෙන් විදලා මරලා දානවා. බල්ලගේ සද්දය ඇහුණු ජෝන් ඇතුළු සෙට් එක නැවතත් ඒ පැත්තට දුවනවා. කඩුවත් අතට අරගෙන ඩුව ඉවරයක් කරන්න හදන ඇරොන්ට රැල්ෆ් දුන්නෙන් විදින්න එයාගේ පපුව පසාරු කරගෙන යන්න. ඒත් එක්කම ඇරොන් මැරිලා බිම වැටෙනවා. තමන්ගේ පුතා මැරිලා වැටෙනවා දැකපු හන්ටින්ඩන් එතෙන්ට දුවගෙන එනවා. වෙච්ච භයානක සිදුවීම ගැන හොඳටම දන්න රොබ් රැල්ෆ් ඇතුළු කට්ටිය එක්කගෙන කැලේ ඇතුළට පුළුවන් තරම් වේගෙන් දුවනවා. ජීවිතයේ අවසන් ගමන් ගිය තමන්ගේ පුතාගේ ළඟට ඇවිල්ලා අඬන හන්ටින්ඩන් විලාප ගහලා කියන්නේ ලොක්ස්ලි මම උඹව මරනවා කියලා. මේ විදියට හන්ටින්ඩන් ඇතුළු සෙබළුන්ගෙන් බේරෙන්න රොබර්ට් ඇතුළු කණ්ඩායම කැලේ ඇතුළට දුවනවා. එහෙම දුවන අතරතුර පිටිපස්සෙන් එන සෙබළුන් කිහිප දෙනෙක් තමන්ගේ දුන්නෙන් බිම හෙලනත් රොබර්ට් වග බලා ගන්නවා. තමන්ගේ කණ්ඩායම බේරගන්න භයානක සටනකට අවතීර්ණ වෙලා ඉන්න රොබර්ට්ට ඒ මහා සටන් කාමියාවන එඩ්ඩිට්ව පේන්න ගන්නවා. එතනින් කට් කළ අපට පෙන්වන්නේ මැරියන් තමන්ගේ ජීවිතේ විඳපු සොදුරු කාල සීමාව නැවත මතක් කරමින් රොබර්ට්ට ලියන ලියුමක්. ඔයත් එක්ක ඒ කැලේ ගත කරපු හැන්දෑව, පළමු වතාවට ඔයා මාව සිපගත්ත විදිය, ඒ ගස් කොළන් අතර මට දැනුණු හැඟීම, සරලවම කියනව නම් ඔයත් එක්ක මම ගත කරපු ඒ සොඳුරු කාලය මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. රජිනගේ උයන ගස් අතරට ගිහිල්ලා අහස දිහා බලන හැම වෙලාවකම මට හැඟෙන්නේ මම ඉන්නේ ෂර්වුඩ් වල ඔයා ළඟ කියලා ලියන මැරියන් ඒක අවසන් කරන්නේ මම හැමදාම සහ සදහටම ඔයාගේ මීට මැරියන් කියලා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ ෂෙරිෆ් දැනට ඉන්න යාගේ කැප්ටන් එක්ක රොබ් ඇතුළු කණ්ඩායම අල්ලන්න ප්ලෑන් කරන සීන් එක. මේ වෙලාවෙදි එතෙන්ට බිෂොප්ට ෂෙරිෆ් කියන්නේ අපි ලොක්ස්ලිගේ පුතා ඇතුළු කණ්ඩායම ඉක්මනටම අල්ලගන්න ඕන, නැත්නම් මේක ලැබුගින්නක් විදියට පැතිරෙන්න පුළුවන් කියලා. දැනට අපි ළඟ ඉන්න 50ක වගේ සෙබළුන්ගෙන් මේක කරන්න අමාරුයි කියන ෂෙරිෆ්ට බිෂොප් කියන්නේ එහෙනම් අපි ලෙස්ටර් වලින් තවත් කණ්ඩායමක් ගෙන්නමු කියලා. ඒ විදියට ලෙස්ටර් වලින් සෙබළු ගෙනන්න අපිට ලොකු මුදලක් වැය කරන්න වෙයි. ඒ වගේ මුදලක් මගේ භාණ්ඩාගාරේ නැහැ කියලා ෂෙරිෆ් කියනවා. උන්ට හැමදාම කැලේ හැංගිලා ඉන්න බැහැ කියන බිෂොප්ට ෂෙරිෆ් කියන්නේ සැක්සන්ලා කැලේට බද්ධ වෙලා ඉන්න අය, අනිත් එක යුද අශ්වයාගෙන් කැලේට වැඩක් නැහැ කියලා. තවදුරටත් මේ දේවල් ගැන කතා කරන ෂෙරිෆ් හන්ටින්ගේ පුතාට වෙච්ච දරුණු ඛේදවාචකයත් එක්ක එයාගේ අවසන් කටයුතු වලට මම වෙනුවෙන් ප්‍රිසිල එක්ක ඔයා සහභාගී වෙන්න ඕන කියලා බිෂොප්ට කියනවා. මේ අතර ලිටල් ජෝන් තමන්ගේ බල්ලගේ අවසන් කටයුතු කරනවා. මේ වෙනකොටත් කෑමක් හරියට නැතිව ඉන්න මේ සෙට් එකේ හෙන්රි බඩගිනි වෙලා ඒ බව කට්ටියට අඟවනවා. එයාට විතරක් නෙවෙයි අපි කාටත් බඩගිනි කියන කට්ටිය ප්ලෑන් කරන්නේ අද දවසේ මෙතන ගත කළා හෙට දවසේ ලිටල් ජෝන් කියපු විදියට ආහාර වගේ දේවල් වැඩිපුරම අරගෙන යන හෙරෆෝඩ් වලට යන පාර ටාගට් කරලා ඒ හරහා ගෙන යන ආහාර අරගමු කියලා. තමන්ගේ අතින් වෙච්ච ඇරොන්ගේ මරණය ගැන දුක් වෙමින් ඉන්න රැල්ෆ් සනසවමින් රොබ් කියන්නේ ඒක ඔයා කළේ ඔයාගේ සහෝදරේ ඩ්‍රූව බේරගන්න හිතලා මිස එයාව මරන්න හිතලා නෙවෙයි කියලා. නැවතත් අපට පෙන්වන්නේ ෂෙරිෆ් බිෂොප්ව හම්බ වෙන්න ආරාමෙට යන සීන් එක. කොහොම හරි කරලා හෙන්රි රජතුමාට මේක ආරංචි වෙන්න ඉස්සර වෙලා උන්වල්ලා ගන්න ඕන කියන ෂෙරිෆ් බිෂොප්ට කියන්නේ අමතර සෙබළු 200ක් විතර ලෙස්ටර් වලින් ගෙන්න ගන්න ඕන. භාණ්ඩාගාරෙන් ඒකට යන මුදලින් භාගයක් මම දෙන්නම්. ඉතිරි භාගේ ඔයා ආරාමෙන් දෙන්න කියලා. මේ කාරණාවට බිෂොප් මුලදී අතිමදි කරත් ෂෙරිෆ් කියපු විදියට රජතුමා මේක දැනගත්තොත් මේ තනතුරු සියල්ල ෂෙරිෆ්ට විතරක් නෙවෙයි තමන්ටත් අහිමි වෙයි කියලා හිතලා මෙයා ඒකට කැමැත්ත දෙනවා. මෙතෙන්දී ෂෙරිෆ් බිෂොප්ට තවත් කාරණාවක් විදියට කියන්නේ අද උදේ සහභාගී වෙන ඇරොන්ගේ අවමංගල කටයුතු වලින් පස්සේ ප්‍රිසිලා කෙලින්ම කන්‍යාරාමයට එක්කගෙන යන්න ඕන කියලා. ඊට පස්සේ ඉඳලා එයා දිගටම විවාහ ගිවිස ගැනීමක් වෙනකම්ම කන්‍යාරාමේ දක්ෂ ශිෂ්‍යාවක් විදියට ඉගෙන ගනිවි කියලත් කිසිම විදකින් නැවත එතනින් එන්න කටයුතු නොකරන්න වග බලා ගන්න කියලත් ෂෙරිෆ් කියනවා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ රොබර්ට් ඇතුළු කණ්ඩායම කෑම අරගෙන යන පිරිසක් හෝ පුද්ගලයෙකු වෙනකන් හොරාට හැංගිලා බලන් ඉන්න සීන් එක. ඇරනෝ තමන්ගේ අතින් මනට පත්වෙච්ච ගැන තාමත් අවුලෙන් ඉන රැල්ෆ් දකින ජෝන් රොබර්ට්ගෙන් අහන්නේ ඒ මොකද කියලා. එයා අතින් මැරුණ කොල්ලා නරක පුද්ගලයෙක් නෙවෙයි. ඒක නිසා එයා ඒ ගැන පසුතැවෙනවා කියලා රොබර්ට් කියනවා. ඒක එයාගේ වරදක් නෙවෙයි. එයා අපිව මරන්න හදපු නිසා තමයි ඊරණමත් උනේ කියලා ජෝන් තවදුරටත් කියන්නේ අපි නරක මිනිස්සු නම් අපි මේ තත්ත්වයට පත් කළේ එයාලමයි කියලා. රොබර්ට් බලාපොරොත්තු වුණ විදියටම ආරාමයට බඩු අරගෙන කරත්තයක් ඒ පාර දිගේ මේ පැත්තට එනවා. වහම ක්‍රියාත්මක වෙන කණ්ඩායම ඒක නවත්තලා ඒක අප පූජකවරු දෙන්නව බය කරනවා. එක්කෙනෙක් ඒ වෙලාවෙම කරත්තෙන් බැලලා දිව්වත් අනිත් කෙනා මෙයාලත් එක්ක පොර බදනවා.
දුන්න දික්කල රොබට් එයාට කියන්නේ ඔයාගේ යාළුව පස්සෙන්ම දුවන්න මොකද මට ඔයාට රිද්දවන්න ඕන නැහැ කියලා. දුන්න පහත් කරනවත් එක්කම ඒ පුද්ගලයා නැවත රොබට් එක ගහගන්නවා. රැල්ෆ් කන ළඟින් යවන ඊතල පාරත් එක්ක එයා යටත් වෙනවා. මෙච්චර වෙලා මේ සෙට් එකත් එක්ක ගේම් එල්ලපු මේ මිනිස්සයා වෙන කවුරුවත් නෙවෙයි අපේ කතාවේ තවත් වැදගත් චරිතයක් වන ටක්. Tamanට අවශ්‍ය කෑම බීම සියල්ල රොබට් ඇතුළු කණ්ඩායම ගන්නවා. ජෝන් ටක්ට කියන්නේ ඔයා දැන් කරත්තෙත් අරගෙන ආරාමයට යන්න කියලා. මට දැන් එහෙ යන්න බෑ. මේ විදියට ගියොත් ලොකු පූජකතුමාගෙන් කසපාරවල් කන්න සිද්ධ වෙයි කියලා ටක් කියනවා. මේ හේතුවත් එක්ක ටක් රොබට්ගේ කණ්ඩායමට එකතු වෙනවා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ බිෂොප් සහ ප්‍රිසිලා අශ්ව කරත්තෙන් අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වෙන්න හන්ටින්ඩලයි ගෙදරට යන සීන් එක. මේ අනතර මග බිෂොප් ප්‍රිසිලට කන්‍යාරාමයට යන්න ඕන කියන කාරණාව පැහැදිලි කරනවා. කවදාවත්ම හිතුවේ නැති විදියට කන්‍යාරාමයට ගියොත් තමන්ගේ නිදහස වගේම අයිත් එතනින් එළියටවත් එන්න බැරි විදියට හිරකාරියක් වන බව දන්න ප්‍රිසිලා එකට බැහැ කියලා කියනවා. ඒක තමන්ට ලැබුණු නියෝගයක් කියන බිෂොප් ඔය අකමැති වුණා දැන් ඒකට කරන්න දෙයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වෙලා හන්ටින්ව මුණ ගැහෙන ප්‍රිසිලා එයාට බොරු මායම් පාරක් දාලා කියන්නේ ඔයා කැමති නම් මට අද ඔයත් එක්ක මේ ගෙදර රාත්‍රිය ගත කරන්න පුළුවන් කියලා. හැබැයි බිෂොප් මට මෙහෙ ඉන්න දේවිද දන්නේ නැහැ කියලාත් මෙයා හන්ටින්ඩන්ට කියනවා. අද දවසේ ඇරොන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් මෙහෙ නවතිනව කියලා ප්‍රිසිලා කිව්වා කියලා හන්ටින්ඩන් බිෂොප්ට කියනවා. අද රැවෙන් ඉස්සර වෙලා ප්‍රිසිලා කන්‍යාරාමයට බාර දෙන්න කියලා මට ෂෙරිෆ් කිව්වා කියලා බිෂොප් කියනවා. හෙට උදේ වෙනකොටම එයාව එහාට බාර දෙන එක මම බාර ගන්නම් කියලා හන්ටින්ඩන් කියනවා. කට්ටිය කෑම කන අතරතුර වෙනම වාඩි වෙලා ඉන ටග්ගේ ළඟට එන රොබ් එයාගෙන් අහන්නේ ඇයි ඔයා මේ වගේ ජීවිතයක් තෝරගත්තේ කියලා. මගේ තාත්තට ඕන උනේ මම පූජකෙක් වෙනව දකින්න ඒත් ඒ නපුරු බිෂොප් මාව ආරාමේ වැඩකාරයෙක් විදියට තියාගත්ත කියලා මෙයා කියනවා. බිෂොප් කියන්නේ ධනයට ගොඩක් කෑදර මිනිස්සෙක් කියන ටග් රොබ්ගෙන් අහන්නේ ඔයා මේ කැලේට වෙලා හැංගිලා ඉන්නේ මොකද කියලා. මම මිනිස්සෙක්ව මැරුව කියලා රොබ් එයාට කියනවා. මේ අතරතුර හිරේ ඉඳලා නිදහස් වෙලා කැලෑව පැත්තට එන ස්ප්‍රගාම් සහ මේරික් කියන වෘත්තීමේ හොරු දෙන්න ටක් කෑම අරගෙන ආපු කරත්ත රෝද පාරවල් දිහා දැකලා මෙතන මොනවා හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඒ හරහා කැලේ ඇතුළට එනවා. රොබර්ට් ජෝන් වගේම රැල්ෆ් මේ දෙන්නව දැකලා අල්ලගන්නවා. ලොක්සි මම ඔයාව දන්නව කියන ස්ප්‍රගාම් තවදුරටත් කියන්නේ ෂෙරිෆ් මේ වෙනකොටත් ඔයාව මරන්න තීරණය කරලා ඉවරයි කියලා. දවස් ගානකින් අපි මොනවත් කාලා නැහැ. ඔයා ළඟ මොනවා හරි කන තිරණම් අපිට දෙන්න කියලා ස්ප්‍රගාම් කියනවා. උඹ නිසා අපට මොනවා හරි කරදරයක් වුණොත් මේක උඹ හුස්ම ගන්න අන්තිම දවස වෙයි කියලා ජෝන් කියනවා. රොබ් එක දැනට ඉන්න පිරිස දැකපු ස්ප්‍රගාම් එයාලට කියන්නේ මටත් ඔයාලට වගේ දක්ෂතා තියෙනවා. ඒක නිසා නෝමන් වරුන්ට විරුද්ධව සටන් කරන්න මමත් එකතු වෙන්නම් කියලා. මුකුත්ම නොකිය ඉන රොබර්ට් ඇතුළු සෙට් එකට මෙයා තවදුරටත් කියන්නේ උන් ඔයාගේ තාත්තව නිකරුණේ එළල මැරුවා. මගෙත් හැම දෙයක්ම මට නැති කළා. ඒක නිසා මේ වගේ කෑම හොරකම් කළා අපිට පුළුවන් හැම විදියටම උන්ට රිද්දමු කියලා. මේ කතාව අහගෙන ටක් කට්ටියට කියන්නේ ඔයාලට නෝමන් වරුන්ට රිද්දවන්න ඕන නම් ඔයාලා හොරකම් කරන්න ඕන උන්ගේ කෑම නෙවෙයි උන්ගේ සල්ලි ධනය කියලා. එතනින් කට් කළා අපට පෙන්වන්නේ රැජිනගේ යන පරිදි මැරියන් නැවතත් රැජිනව හමු වෙන එන සීන් එක. මේ වෙලාවේදී රැජිනා මැරියන්ට කියන්නේ ඔයා උනන්දුවෙන් සහ මහන්සි වෙලා වැඩ කරනවා මට පේන්නේ නැහැ කියලා. ඔයා මෙහාට එවි මොන හේතුවක් නිසාද කියලා අහන රැජිනට මැරියන් කියන්නේ මගේ තාත්තා ෂෙරිෆ්ට කියලා මාව මෙහාට එව්වා කියලා. මම රැජිනාක් වුණත් එක තැනකට හිර වෙලා වගේ කියලා මට දැනෙනවා. හැබැයි මම රටේ වෙන හැම දෙයක් ගැනම දැනගෙන මට උවමනා විදියට ඒ දේවල් පාලනය කරනවා කියලා රැජිනා කියනවා. ඉතින් යාළුවනේ මේ රැජිනට උවමනා වෙලා තියෙන්නේ මැරියන් තමන්ගේ ළඟ වැඩ කරන සේවිකාවට වඩා එහා ගිය ඔත්තුකාරියක් විදියට නොටින්හැම් වල සිදුවන හැම දෙයක්ම මෙයා හරහා දැනගන්න. ඒ වුණාට මැරියන් ඒ බව දන්නේ නැහැ. මේ කතාව අතරතුර එල් කෙනෙක් විදියට රැජිනට සේවය කරන විලියම් රැජිනව හමු වෙන්න එනවා. මැරියන් එයාලගෙන් අවසරය අරගෙන එතනින් පිටත් වෙනවා. මේ අතරතුර රොබර්ට් ඇතුළු කණ්ඩායමට ෂෙරිෆ්ට අයිති මුදල් තමන් ළඟට ගන්න ආකාරය ටක් පැහැදිලි කරනවා. ඊට ඉස්සර වෙලා ටක් රොබර්ට්ගෙන් පොරොන්දුවක් ඉල්ලනවා. තමන්ට රොබර්ට් ඇතුළු කණ්ඩායම ළඟ ඉන්න දෙන්නත් කොහොම හරි අපි එකතු වෙලා ඒ මුදල් ගත්තොත් තමන්ට අයිති කොටස දුප්පත් මිනිස්සුන්ට දෙන්නත් ඕන කියලා ටක් රොබර්ට්ට පොරොන්දු වෙන්න කියනවා. ඒකට කැමති දෙන රොබ්ට ටක් යාගේ ප්ලෑන් එක කියනවා. හෙට මාසේ අන්තිම දවස නිසා බිෂොප් ජනතාවගේ බදු මුදල් එකතු කරගෙන ෂෙරිෆ්ගේ ළඟට අරගෙන යනවා. ඒ යන අතරතුර ස්ටැෆර්ගේ මෝල ළඟ මෙයා අනිවාර්යයෙන්ම නතර වෙනවා. ඒකට හේතුව වෙන්නේ අශ්වින්ට ටිකක් විවේකය දෙන්න. අන්න ඒ වෙලාවෙදී පුළුවන් ඔයාලට මේ මුදල් අරගන්න කියලා ටක් කියනවා. එහෙනම් අපි දැන්මම මෝල ළඟට පිටත් වෙමු කියලා රොබර්ට් කට්ටියට කියනවා. තවදුරටත් ඒ ගැන කල්පනා කරන ජෝන් ටග්ගෙන් අහන්නේ බිෂොප් එක්ක සෙබළු කී දෙනෙක් ඉන්නවද කියලා. සොල්දාදුවෝ දෙන්නෙක් සහ ලිපිකරුවන් දෙන්නෙක් ඉන්නවා කියලා එයා කියනවා.
ඔයාට ඒක හරියටම විශ්වාසද කියලා අහන ජෝන්ට එයා නැවතත් කියන්නේ කවදාවත් ඊට වඩා ඉඳලා නැහැ. මොකද මේ වෙනකන් කවුරුවත් බිෂොප්ව මංකොල්ල කන්න තරම් මෝඩ වෙලා නැහැ කියලා. ඒ එන සොල්දාදුවෙක්ගේ කකුලට විදට පස්සේ අනිත් කට්ටිය පැනලා දුවයි. ඊට පස්සේ අපිට පුළුවන් ඒ මුදල් ගන්න කියලා ටක්ට රොබ්ට් කියන්නේ ඒක හරියට කියන්න බෑ කියලා. කිසිම විදියකින් මිනිස්සෙක් මැරනවට අකමැති ටක් රොබ්බෙන් අහන්නේ එක සොල්දාදුවෙක් හරි මැරුණොත් ඔයාගේ දෙවියෝ වෙන ගොඩ ඔයාට මොනව කියාවිද දන්නේ නැහැ කියලා. ඒකට පිළිතුරු දෙන රොබර්ට් තරහින් කියන්නේ අය මට කියාවේ උන් සේරම ටික මරලා දාන්න කියලා. Taman එක රැයක් යහන්ගත වෙන්න පොරොන්දුන ප්‍රිසිලව බලාපොරොත්තුෙන් හන්ටින්ටන් එයාගේ කාමරයට එනවා. හැබැයි ඒ වෙලාවේදී ප්‍රිසිල එතන හිටියේ නැහැ. වහාම එළිය දොර ළඟට දුවගෙන හන්ටින්ටන්ට දකින්න ලැබෙන්නේ ප්‍රිසිල අශ්වයක පිටේ නැගලා එතනින් පැනලා නැවත මන්දිරය පැත්තට යන ආකාරය. ඉතින් මේ වගේ දෙයක් ප්‍රිසිල කරන්නේ ශිරිෆ් එයාව කන්‍යාරාමයට යවන්න තීරණය කරපු නිසා. නැවතත් අපි යන්නේ රැජින සහ විලියම් කතා කර කර ඉන්න තැනට. මේ වෙලාවේදී විලියම් කියන්නේ රජතුමා එයාගේ අනියම් බින්දත් එක්ක තමයි මේ වෙනකොට කාලය ගත කරන්න කියලා. මට එකෙන් වැඩක් නැහැ. රජතුමාගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා රැජිනා අහනවා. ඉතින් යාළුවනේ මේ රැජින දන්නවා හෙන්රි රජතුමා Tamanට උවමනා දේවල් විතරක් කරන දරුණු පාලකයෙක් කියලා. මෙයා රජතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අහන්නේ එයා මැරුණට පස්සේ තමන්ගේ පුතාට ඉක්මනටම ඔටුන්න පළඳවන්න හිතාගෙන. කෙටියෙන්ම කියනවා රජින බලාගෙන ඉන්නේ රජතුමාගේ අනියම් බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉස්සර වෙලා රජතුමාව මැරලා ඒ ඔටුන්න එයාගේ පුතාට ලබා ගන්න. කැලේ ගමන් කරන රොබර්ට්ගේ ළඟට එන රැල්ෆ් එයාගෙන් අහන්නේ ඔයා ආදරය කරන කෙනෙක් ඉන්නවද කියලා. ඔව් කියලා රොබර්ට් කියනවා. ඒ කවුද? එයා දැන් කොහෙද ඉන්නේ කියලා අහන රැල්ෆ්ට රොබර්ට් කියන්නේ එයාගේ නම මැරියන්. දැන් ලන්ඩන් වල තමයි ඉන්නේ කියලා. එයා ආයිමත් ඔයාව හමු වෙන එනවද කියලා රැල්ෆ් අහනවා. ඒක හරියටම කියන්න දන්නේ නැහැ කියලා රොබර්ට් කියනවා. එයා ආයිමත් එන එකක් නැහැ. එයාට වඩා හොඳ කෙනෙක් ඔයාට හම්බ වෙයි කියලා රැල්ෆ් කියන්නේ මේ වෙනකොටත් එයාගේ හිතේ රොබර්ට් ගැන ආදරයක් ඇති වෙලා තියෙන නිසා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ බිෂොප් ජනතාවගෙන් බදු මුදල් එකතු කරන්න එන සීන් එක. ඒත් එක්කම රොබර්ට් ඇතුළු කණ්ඩායම ඒ මුදල් අරගෙන බිෂොප් ගමන් කරන මාර්ගය පරීක්ෂා කරනවා. කොහොමවත් ඒ කරත්තය නතර කරගන්න ගඟේ කුඩා ජලපාරක් ගලා යන පාරට කොටයක් හරස් කරන්න කියලා රොබර්ට් යෝජනා කරනවා. ලන්ඩන් වල රැජිනගේ මාලිගාවේදී මැරියන් නැවතත් විල්ව මුණ ගැහෙනවා. මේ වෙලාවේදීත් විල් මැරියන්ට කියන්නේ රොබර්ට්ව අමතක කරන්න කියලා. මම යාට ආදරේ මට යා නැතුව පාළුයි කියන මැරියන්ට විල් යෝජනා කරන්නේ ඒකට යම්කිසි සහනයක් දෙන්න මට පුළුවන් වෙයි කියලා. මේ වෙනකොටත් කෙල්ලන් එකට ඉන්න ඇබ්බැහි වෙච්ච විල් ගැන දන්න මැරියන් එතනින් නැගිටලා යනවා. එදා රාත්‍රියේ පැත්තකට වෙලා තනියම ඉන්න ටග්ගේ ළඟට යන රොබර්ට් තමන්ගේ තාත්තට සිදුවෙච්ච මරණය ගැන ටක්ට කියනවා. එතෙන්දී ගොඩක් හැඟීම් බර වෙන රොබර්ට් එයාට කියන්නේ මගේ තාත්තගේ මරණය වෙනුවෙන් මම උන්ගෙන් පලි ගන්නවා කියලා. හැබැයි රොබර්ට්ගේ හිත පුළුවන් තරම් සංසුන් කරන ටක් අන්තිමට රොබර්ට්ට කියන්නේ පලි ගැනීම කියන එක කවදාවත් ඔයාගේ හිතට සැනසීමක් ගෙනන එකක් නැහැ කියලා. මේ කාලය ඇතුළත බිෂොප්ගෙන් බේරිලා නැවත මන්දිරයට එන ප්‍රිසිලා ෂෙරිෆ් එක හොඳටම රණ්ඩු වෙනවා. මම මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගේ හොඳට කන්‍යාරාමයට ගියාට පස්සේ ඔයාට හොඳ අධ්‍යාපනයක් වගේම හොඳ ආරක්ෂාවක් ලැබෙනවා කියලා ෂෙරිෆ් කියනවා. මගේ ජීවිතේ තීරණ ගන්න කාටවත් බැහැ කියන ප්‍රිසිලා අන්තිමට තාත්තට කියන්නේ ඔයා කියන දේවල් වුණත් මම අහන්නේ නැහැ කියලා. මේකට හොඳටම කේන්ති යන ෂෙරිෆ් ප්‍රිසිලට ගහන්න නැගිටලා එනවා. මෙන්න මේ වෙලාවේදී එතන ඉන්න මිලාජ් ඒ කියන්නේ ප්‍රිසිලගේ ප්‍රධාන සේවකයා ෂෙරිෆ්ට විරුද්ධව පිහිය අතට ගන්නවා. ප්‍රිසිල ඉක්මනට මිලාජ් එක්කගෙන එතනින් පිටත් වෙනවා. ඔන්න යාළුවනේ දැන් තමයි ගේම පටන් ගන්නෙ. ඊට පස්සේ දවසේ උදේ බිෂොප් ජනතාවගේ බදු මුදල් එක්ක ආරාමේ තමන් පරිස්සමට තියන් හිටපු විශාල මුදල් ප්‍රමාණයකුත් අරගෙන තමයි මේ සැරේ ෂෙරිෆ්ව මුණ ගැහෙන්න යන්නේ. ඒකට හේතුව වෙන්නේ ලෙස්ටර් වලින් සෙබළු පිරිසක් මුදල් වලට මෙහාට ගෙන්න ගන්න හිතාගෙන. ප්ලෑන් කරපු විදියට රොබර්ට් ඇතුළු කට්ටිය ඒ තැන්වල හැංගිලා ඉන්නවා. බිෂොප් අශ්ව කරත්තෙන් ඒ මුදලත් අරගෙන එනවා. හැබැයි යාළුවනේ මේ සැරේ සෙබළු 7 දෙනෙක් විතර බිෂොප් එක්ක ඒ ගමනට සහභාගී වෙලා ඉන්නවා. ගඟේ ටිකක් ඉහළට වෙන්න රොබර්ට් සහ ටක් හැංගිලා හිටියත් අනිත් කට්ටිය හැංගිලා ඉන්නේ ඒ එන මාර්ගයේ අසලමයි. සෙබළු දෙන්නෙක් ටාගට් කරන් හිටපු රොබර්ට් අනිත් සෙබළුන් දැක්කට පස්සේ බය වෙන්න පටන් ගන්නෙ තමන්ගේ කණ්ඩායමේ අයගේ ජීවිතවලට හානියක් සිදුවේ කියලා හිතලා. ඔයා කිව්වේ සෙබළු දෙන්නෙක් විතරක් එනවා කියලා නේද අහන රොබර්ට්ට ටක් කියන්නේ අපි මේක නවත්තමු කියලා. ඔය එන සෙබළු ප්‍රමාණය පල්ලෙහා හැංගිලා ඉන්න අපේ කට්ටියට පේන්නේ නැහැ. හදිස්සියෙන්වත් එයාලා එහෙම දැකලා සටන් කරන්නේ නැතිව හිටියොත් අපිත් පාඩුවේ ඉමු කියලා රොබර්ට් කියනවා. ඒ හිතපු විදියට ඉස්සරහින් එන සෙබළු දෙන්න විතරක් දැකපු කට්ටිය ඒ සෙබළු දෙන්න අර කොටේ අයින් කරනවත් එක්කම උන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන රොබර්ට් මුලින්ම රැල්ෆ්ව මරන්න හදපු සෙබළව ඉවරයක් කරනවා. ඒ අතරතුර හෙන්රිගේ බඩට කඩු පාරක් වදිනවා. දිගටම ක්‍රියාත්මක වන රොබ් තමන්ගේ දුන්නෙන් එක එකව බිම හෙලනවා. ඒ අතරතුර නැවතත් මේරිට දරුණු කඩු පහරක් කෙල්ල වෙනවා. එතන හිටපු ජෝන් ඇතුළු කවුරුත් පුදුමයට පත් කරමින් රොබ් ඒ ආපු හැම සෙබළෙක්ම තමන්ගේ දුන්නෙන් විදලා ඉවරයක් කරන්න සමත් වෙනවා. හෙන්රිට වැජිච්ච කඩු පහර ලොකුවට අවුලක් නැති වුණත් මේරි නම් මේ ලෝකෙන් සමුගන්නවා. අශ්ව කරත්තෙන් බිමට බහින බිෂොප්ට මුලින්ම කම්බුල් පාරක් කෙල්ල කරන්නේ ටක් විසින්.
ඊට පස්සේ බිෂොප්ගේ බෙල්ලට පිහ තියාගෙන ස්ප්‍රගම් ටිකක් දුරක් ආවත් රොබර්ට් කියන්නේ ඌ අතාරින්න කියලා. ඔබ මේ කරපු දේ උඹලගේ ජීවිතේ විනාශය කියලා බිෂොප් රොබර්ට්ට කියනවා. මේක අපේ විනාශය නෙවෙයි උඹලගේ විනාශය කියන රොබ් බිෂොප්ට කියන්නේ ෂෙරිෆ්ට ගිහින් කියපන් මම උගේ ධනය ගත්තා කියලා. හොඳටම බය වෙලා උඹ කවුද කියලා අහන බිෂොප්ට ස්ප්‍රගම් කියන්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි හුඩ් එක ඇඳගත්ත ෂර්වුඩ්වල කුමාරයා රොබින් හුඩ් කියලා. ඔන්න ඔය විදියට තමයි යාළුවනේ රොබර්ට් රොබින් හුඩ් බවට පත් වෙන්නේ. මම උඹවත් ඉවරයක් කරන්න කලින් දුවපන් කියලා රොබින් හුඩ් බිෂොප්ට කියනවා. හොඳටම බයලා බිෂොප් වෙතනින් දුවලා යනවා. අඳුර වැටිගෙන එද්දි නොටිම්හැම් වල ෂෙරිෆ්ගේ මන්දිරයට පයින් මෙන බිෂොප් එතන බිම වැටෙනවා. ඒත් එක්ක මෙතෙන්ට එන ෂෙරිෆ් අහන්නේ මොකද වුනේ කියලා. ඌ අපේ විශාල මුදල මංකොල්ල කෑව කියලා බිෂොප් කියනවා. කවුද එහෙම කළේ කියලා ෂෙරිෆ් අහනවා. බය වෙලා වෙවුලන බිෂොප් ෂෙරිෆ්ට කියන්නේ ඌ කැලේ ඉන යක්ෂයෙක් කියලා. මොකක්ද ඒ යක්ෂයාගේ නම කියලා ෂෙරිෆ් අහනකොට බිෂොප් බයෙන් කෑ ගහලා කියන්නේ උගේ නම රොබින් හුඩ් කියලා. ඔන්න ඔය විදියට කතාවේ දෙවන කොටස අවසාන වෙගෙන යද්දී ඉදිරියේදී තියෙන දරුණු සටනක ආරම්භය. ඒ විතරක් නෙවෙයි මැරියන් තාම දන්නේ නැහැ එයාගේ සහෝදරයෙක් රොබින් හුඩ්ගේ කණ්ඩායමේ රැල්ෆ් අතින් මැරුණා කියලා. එහෙනම් යාළුවනේ ඉක්මනටම කතාවේ තුන්වෙනි කොටස ඔයාලට ලබා දෙන පොරොන්දුවෙන් මම යන්නම්. සිංහල මූවි කතා YouTube channel subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. කතාව බලලා like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාලා හැමදෙනාටම ලස්සන දවසක්.